හයි යාළුවනේ ඔන්න මට අද පොඩි වීඩියෝ එකක් ගේන්න කියලා හිතුණා. අද උදේ ලංකාවේ වෙච්ච සිදුවීමක් එක්ක මේක මේ වීඩියෝ එක දැම්මාම ඉතින් මගේ ඇත්තටම මගේ Facebook එකේ ඉන්න ගොඩක් යාළුවෝ දන්නවා මං ඉන්නේ පාකිස්තාන වල. ඉතින් මේ වීඩියෝ එකට කවුරුවත් තරහ වෙන්න එපා. මේක ආණ්ඩුව සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරනවා කියලා හිතන්නත් එපා. මේක ඇත්තටම දැනුවත් කරන්නේ මම අපි ලංකාවේ පුරවැසියෙක් විදියට මම පාකිස්තානේ ජීවත් වුණාට මම රැකියාව කරන්නේ පාකිස්තානේ. ඉතින් අද ලංකාව QR කෝඩ් එකකට අද පටන් අරන් තිනවා ආපහු ලංකාවේ තෙල් ගහන්න. ඉතින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේක ඇවිල්ලා මේ අර්බුදේ ලෝකෙටම බලපාන අර්බුදයක් එකපාරටම ආවේ ඉස්සර ලංකාවට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ලංකාවට සල්ලි නැතුව තිබුණා තෙල් ගේන්න. නමුත් මේ වෙලාවේ ලංකාවට තෙල් ගේන්න සල්ලි නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කිසිම නැවක්වත් එයාක්‍රාෆ්ට් එකක්වත් ලංකාවට වගේම අනික් රටවල් වලටත් යන එක සීමා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ලංකාවට තෙල් එන එක ලොකු ප්‍රශ්නයක්. ආණ්ඩුවටත් ප්‍රශ්නයක්, සාමාන්‍ය ජනතාවටත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම මේ වෙලාවේ තෙල් වැඩි වෙච්ච රටවල් බැලුවහම අංක එකෙන්ම වැඩිපුරම වැඩි වෙච්ච රට තමයි පාකිස්තානේ. ඉතින් පාකිස්තානේ රුපියල් 55කින් තෙල් වැඩි වුණා. පාකිස්තානේ තෙල් වැඩි වෙලා නමුත් අදටත් ලංකාවේ අපි බැලුවාම QR කෝඩ් එකයි ප්‍රශ්න ටිකත් එක්ක ගොඩක් අර අපේ හිතවත් යාළුවෝ උනත් හෝ කවුරු හෝ වේවා නමුත් මේ තෙල් අපි එක්කහුව කරනවට වැඩිය මේ වගේ දුප්පත් රටක අපි බැලුවොත් සාමාන්‍ය ලංකාව සාක්ෂරතාවෙන් ගොඩක් උඩින් ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් හිතලා බලලා මේ රටක් කොහොමද දුවන්නේ කියලා පොඩි අයිඩියා එකක් අරගෙන ඊට පස්සේ අපි බලමු ලංකාවේ අයත් පොඩි දැනුමක් මේ රටවල් වලට වැඩිය හොඳට ඉගෙනගෙන තියෙනවා බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඒක නිසා අර තෙල් කොහොමද අපි පරිහරණය කරන්න කියන එක පොඩ්ඩක් සාමාන්‍ය ජනතාව විදියට පොඩ්ඩක් කල්පනා කරලා අපි ඒක යහමින් පරිහරණය කළා මේ රට මේ වෙලාවේ අපි ඒ කියන්නේ ලෙඩකට දුකකට හොස්පිටල් එකකට යන්න ඒ වගේ දෙයකට යන්න ඇත්තටම අපිට තෙල් නැති වෙන අවස්ථාවක් එන්න ඉඩ තියෙනවා මේ අර්බුදේ එක දිගට තව ගියොත්. ඒක නිසා අපි අර තෙල් ටික ඇත්තටම අපි පරිහරණය කරගත්තොත් හරි විදියට අපිට ටික කාලයක් දුවා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට දැන් පෙන්නනවා මෙච්චර රුපියල් 55ක් වැඩි වෙච්ච රටේ දැන් රටේම ලෝකෙම මේ අර්බුදය තියෙන වෙලාවේ පාකිස්තාන් වල තෙල් පොලිම කොහොමද තියෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. ඒක බලලා පොඩ්ඩක් අපේ රටේ ජනතාවත් පොඩ්ඩක් ඒ ගැන අයිඩියා එකක් අරගෙන මේ වෙලාවේ ආණ්ඩුවට හෝ වේවා මහජනතාවට වේවා උදව්වක් වෙන විදියට සහායක් වෙන විදියට කටයුතු කරන්න ඕනේ කියලා මම අපි ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම පාකිස්තාන වල ඉඳලා ඕගොල්ලන්ගෙන් ඉල්ලලා සිටිනවා. අපි බලමු කොහොමද කියලා මේ වීඩියෝ එක. ඔන්න එන යාළුවනේ මම යනවා තෙල් පොලිමට. බලමු අපි කොච්චර ලාවක් යනවද තෙල් ගහන්න. කොහොමද අපි තෙල් ගහන්නේ කියලා. ඔන්න පේනවාද තෙල් පොලිම ඈ ඔන්න දැන් මම ආවා කිසිම පොලිමක් නැහැ. මම කෙලින්ම තෙල් ගහනවා. एक 1000 තෙල් පොලිම මුකුත් නැහැ. මම දුන්නා කෙලිම මම කිව් එකේ ඉන්න සෙට් එක. ඉතින් ඔන්න යාළුවනේ මම තෙල් ගැහුවා. තෙල් ගහලා පොලිමෙන් ඔයගොල්ලෝ දැක්කා තෙල් පොලිම මුකුත් තිබුණේ නැහැ. මං කෙලින්ම ගියා. මං විතරයි වාහනේ තිබුණේ. එහෙම තෙල් ටික ගහගත්ත ආවා. ඉතින් ඒක නිසා මේ අපි හැමෝම පොඩ්ඩක් කල්පනා කරලා ලංකාවේ QR කෝඩ් එක දැම්මා කියලා එකපාරට පෝලිං වලට දුවගෙන යන්න එපා.
ඉතින් බලමු අපි මොකද වෙන්නේ ඉස්සරහට කියලා. ඇත්තටම මේ යුද්ධේ මෙහෙම මේ රටවල් දෙක අතර තියෙන ප්‍රශ්නේ නැතර වුණොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසිම රටකට. අපිත් ඉතින් දෙයියන්ගෙන් ඉල්ලමු ඉතින් ඒ යුද්ධේ හැම නතර වෙන්න කියලා. මොකද යුද්ධ නිසා ඇත්තටම අපි ලංකාවේ පිරිස විතරක් නෙමෙයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් දුක් විඳිනවා. ඒ රටවල් වලත් ඉන්නවා. අපෙත් යාළුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් කරදරයක් නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා. අපේ රටත් හරියට කරගෙන යන්න අපි උදව් වෙන්න ඕන කියලා හිතලා අපි ආණ්ඩුවටත් පොඩි උදව්වක් වෙන විදිහට හැසිරීලා අපි කටයුතු කරමු කියලා මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ආයි ඊළඟ වීඩියෝ එක ගේනකම් මගේ යාළුවෝ ටික මේ වීඩියෝ එක ෂෙයා කරලා කට්ටියම පොඩ්ඩක් දැනුවත් වෙන්න මේ වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. තරහ වෙන්න එපා. ආණ්ඩුවක් පිළිබඳ කතා කළා නෙමෙයි. හැමෝටම මේ වීඩියෝ එක වටී කියලා මම හිතනවා. ඒකයි මම මේ පොඩි වීඩියෝ එකක් කළේ. ओके बुध सर नहीं